ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ 33 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයින් විසිර යාම පසුගියදා සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ ප්‍රධානත්වයෙන්. නාවිකයින් 24 දෙනෙක් විසිර යාම සහ ලාංඡන පැළැදවීම සිදු කෙරුණේ ත්‍රිකුණාමලය නාවික තරාංගනයේ විශේෂ යාත්‍රා බලගණ මූලස්ථානයේදී. මේ 33 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සමාජිකින් වෙත විශේෂ යාත්‍රා බලගණ ලාංඡන පැළැදවීම සහ මෙම දුෂ්කර පුහුණුව තුළ සුවිශේෂී කුසලතාවයක් දැක් වූ නාවිකයින්ට කුසලතා ප්‍රදානය කිරීමත් මෙහිදී සිදු කෙරුණා. විශේෂ යාත්‍රා බලගණයේ සමාජිකින් මෙහිදී තමන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් සංදර්ශනයකද නිරත වුණා.